මුහුද අද දරුණු වෙලා. හැමෝටම පෙන ගොඩාක් තියෙනවා. හිම වැටිලා වගේ. ඔව් අනේ. ඒ උනට හිම නෙමෙයි. පෑන් කේක් එකක් කන්න හදන්නේ ඒක කසයිද? ඉතින් මෙන්න මේ පාරේ මෙහෙම හැරෙන්න තමයි හදන්නේ. මේක විදින්න කියලා කියන්න බෑ. මේ කොස්කොඩ තාරකා ඉබ්බු නේ. මොකද මේනේ කොස්කොඩ? උන් නරක වචනේ කිව්වේ. ඒ? කොස්කොඩ. මේ අපි දැන් ඉන්නේ කොස්කොඩ. පොලිසියට මෙහි තියෙන අර මේ හරිය තියෙන හොඳම මුදු කැස්බෑව බලන්න කියන තැනට දැන් මේ යන ගමන් ඉන්නේ. අනේ. අපි දෙවට පාරක් දිගේ. කීම් බලන්න. අද අපිට පොඩි chance එකක් දීලා තියෙනවා වැස්ස. අනේ ඇත්තටම නේ. නැත්තම් එනකොට මගදී වැස්සම ආර වැස්සක් අපි තෙමුන්නේ බස් එකේ අපින්නේ. හරකේ පියන්. අපි ආවා. යේ. බිත්තර නමුත් මේවා අජීවී ඒවා. ඒ කියන්නේ මේවා මැරුණු බිත්තර. මේවා ජීවියක් නෑ. මේවා අර කුකුල් බිත්තර වගේ හයිය නෑ. මේවා ගොඩක් සොෆ්ට්. මොකද මේවා කැල්සියම් අඩු නිසා තමයි මේකට සොෆ්ට් එකට තියෙන්නේ. ගොඩක් ඒ කියන්නේ උරගේගේ කැඩෙන්නේ නෑනේ. කිඹුල්ලෝ කැස්බෑවෝ ඒ වගේ ගොඩක් සත්තුන්ගේ මේ වගේ තමයි බිත්තරේ. මොකද මේගොල්ලෝ වලක් කාරලා එකපාරට බිත්තර 100ක් 150ක් දානවා. ඒ දානකොට එක උඩ එක තමයි මේ බිත්තර දාන්නේ. ඒතකොට මේවා අර එකට එක වැදිලා කැඩෙන්න විදින්න දින්නවා. ස්වභාව ධර්මයෙන්ම මේ විදිහට හැදෙනවා. මෙතන ඔයාලට බලන්න පුළුවන් මේ ඉන්නේ ඉපදිලා දවසක් වයස පටව තමයි මෙතන ඉන්නේ. මෙයාලා ඊයේ ඉපදුන කට්ටිය. හරි. දවස් 1, දවස් 2, දවස් 3 සහ දවස් 4. දවස් 4කට පස්සේ අපි ඒගොල්ලන් ආයි මුදල දානවා. දවස් 4කින් දාන්නේ. මොකද මේ පොඩි අයගේ මේගොල්ලෝ තාම අර බඩ විවරයේ තාම මේ ඇරිලා තියෙන සමහර අයගේ මේක ලොකුවට ඇරිලා තියෙනවා. මෙතන දවස් 4ක් තියාගෙන මේක ලොකුවට. මේ මොන කැස්බෑවද? මෙතන ගොඩක් ඉන්නේ කොළ කැස්බෑවා. වර්ග දෙකක් ඉන්නවද මම පෙන්නන්නම්. මේ ඉන්නේ මගේ අතේ ඉන්න කොළ කැස්බෑව කියන. ඇල්ලුවට කමක් නැද්ද? මාතරින් අල්ලන් දෙන්නම් ගොඩක් ඉන්නේ. හරි. මෙතන ගොඩක් ඉන්නේ කොළ කැස්බෑවා. මේ ඉන්නේ බටු කැස්බෑව. මේ වර්ග දෙක තමයි දැන්ට මෙතන ඉන්නේ. මෙයා තමයි ලංකාව වැඩිපුරම ඉන්නේ සාමාන්‍යයෙන් අඩි 5ක් කිලෝග්‍රෑම් 200ක් විතර ලොකු වෙනවා. මෙයා තමයි බටු කැස්බෑව. මෙයා තමයි ලංකාවේ කුඩාම විශේෂ සාමාන්‍ය මෙයා උපරිම අඩි 2.5ක් කිලෝග්‍රෑම් 40ක් 50ක් වගේ තමයි ලොකු වෙන්නේ. මේ වර්ග දෙක තමයි දැන්ට ඉන්නේ. මෙයාට ඒ කියන්නේ ක්‍රොකොඩයිල් ටර්ල් කියලා කියනවා. මොකද මෙයාගේ අර කට්ට කිඹුලෙක් වගේ හින්දා ඒමක් කියනවා. මේ හැමෝම ජීවත් වෙනවද මොහොතට කියන්නේ? නෑ. ඒක සාමාන්‍යයෙන් ස්වභාවිකව ඒගොල්ලෝ හැච්චලා යනවා. ඒක සාමාන්‍යයෙන් 0.1ක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ 100ක් දැම්මොත් එකක් වෙන්නත් පුළුවන් 18 එකක් වෙන්නත් පුළුවන්. දැන් අපි මෙහෙම මේක සංරක්ෂණය කළා දාති එක සාමාන්‍යයෙන් 5ක් 10ක් 15ක් වගේ වැඩි වෙනවා. මොකද අර ගොඩබිමදී වෙන්න තියෙන හානිය ඒගොල්ලන්ට වැළකෙනවා. හායි ඩාලි. ඔයා හෙට ගෙදර යනව නේද? ඔයා හෙට ගෙදර යනවද? දවස් 4න් පස්සේ තමයි. දවස් 4න් යනවා නේද? ඔයා හෙට ගෙදර යන මේ මොකෙද්ද? මොන කැස්සේ? ඔයා හෙට ගෙදර යනවනේ. ටටා බයි. මේ යාළුවෝ තියනවා. ඔන්න යාළුවෝ මම පෙන්වන සමහරංගේ බඩ විර ලොකුට ඇරලා තියෙනවා. ඒගොල්ලෝ වැහිලා තියෙන්නේ. ඒගොල්ලන් දැන් හොඳට දාන්න පුළුවන්. මෙලට කෑම? මෙලට අපි සාමාන්‍යයෙන් 3 වෙනිදා 4 දවස් ඉඳන් ගොඩක්ම මුදු පැලෑටි සහ මාළු කෑම වගේ දේවල් තමයි තියෙන්නේ. සමාන කෑම කරනවා. සාමාන්‍ය කුඩා කාලේ කොහොමද සාමාන්‍යයෙන් මේගොල්ලෝ ගියාට පස්සේ දවස් දෙකක් විතර යනවා මුදේ පාවි තමයි යන්නේ. හායි.
පොර කනවා. මේ මොනවාද මේ කැම දෙනවා කියලා හිතන් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට ගොඩක් ඉන්නේ ඉවර ඒගොල්ලන්ට වාර. මොකද ඒ ভাইබ්‍රේෂන් එක ෆීල් වෙන ඉන්න තමයි ඒගොල්ලෝ අර ගොඩක් අර ඒක දඟලන්නේ. ඒගොල්ලෝ අර ඒගොල්ලෝ ස්වභාවික ඉපදිලා යද්දී අර ඒගොල්ලෝ මුදෙන් පාර හොයාගන්නේ මුදෙන් ඉන තරංග වලින්ුයි සහාර තරු වල හඳේ තියෙන එළියෙන් වැල්ලෙන පරාවර්තන. මොකද අර මේගොල්ලෝ ඉපදිච්ච ගමන් මේගොල්ලෝ ඇස්පෙනින් ගොඩක් දුරවලයි. ඒක ඉන්න තමයි හැදෙනවා. මේ තියෙන අපේ හැචරි කියන රැකුම් මධ්‍යස්ථානය. මෙතන තමයි අපි බිත්තර, ඒ කියන්නේ රාත්‍රී කාලේ ගොඩක් මේ වෙලෙ ඉන්නේ දීවරයෝ ගිහිල්ලා බිත්තර එකතු කරනවා. එකතු කරලා ඒවා අපිට ගෙනත්. ඊට පස්සේ අපිව සල්ලි දීලා අරගන්න. මොකද මේවා ගත්තේ නැතොත් ඒක විකුණනවා කැමරට, ඒ කියන්නේ බ්ලැක් මාකට් එකේ විකුණන කැමරට. නැත්නම් මේ වෙලී තිබ්බොත් මේවා එක එක සත්තු මිනිස්සු මේවා අරගෙන ආහාරයට ගන්න. ඒකින්ද අපි ඒවා අරගෙන මෙතන නැවත වල දාලා සංරක්ෂණය කරනවා. මෙතන අපි ටැග් කරලා තියෙන්නේ බිත්තර වාගන්න අවශ්‍ය වර්ගයේ සහ තියෙන බිත්තර ගන්න. සාමාන්‍යයෙන් කීයක 135ක්. ඔව්. මෙතන තියෙන එක අම්මා කෙනෙක්ගේ බිත්තරේ කියන එක පාරකට දාන බිත්තර තමයි මේ. සාමාන්‍යයෙන් දවස් 45ක් 60ක් විතර යනවා බිත්තරෙන් පැටවෙලියට. ඒ මාස දෙකක්. ඊම තමයි ස්වභාවික විදිහටම අතන අපි ලයිට් එකක් දාලා තියෙනවා. අපි හැමදාම රැයට දාලා තින්නේ. හවුද නෑ? මේක දාලා තියෙන්නේ. මේගොල්ලෝ ආවට පස්සේ අර එළිය දිගේ ඇවිල්ලා අතන අර එළිය මේ ටැංකියට එකතු වෙනවා. ඊට පස්සේ තමයි පහුවෙන්ද උදේට අපි අරගෙන අතන පළවෙනි ටැංකිය දාලා ඒක දවස් 4ක් තියාගෙන ආයෙත් මෙතන දානවා. මේ තියෙනවා මේ ඔක්කොම අප්‍රේල් මාසයේ දැන් මේවා දවස් 45ට සම්පූර්ණ වෙකට එන්නේ. ඔයාලට පේන්නේ මේවා මේ වැලි පල්ලෙහාට ගිහලා තින්නේ. මේවා මේ දවස් ටිකේ පැටව එළියට එන ඒවා. ඒ කියන්නේ අර ඒගොල්ලෝ දවස් ගාන සම්පූර්ණ පස්සේ ඒගොල්ලෝ අර ඇතුලේ දඟලනකොට චලනය වෙනකොට මේ වැලි පල්ලෙහාට යනවා. අර කෙරවල දින අලුත් මේ ඔක්කොම එන්න තියෙනවා. මේ දවස් ටිකේ මේ නේ වදින් මතන කරගත්තා අලුත් ඒවා පෙන්නන්න. මේ දවස් ටිකේ මේවා ගොඩක් පැටව එළියට යනවා. තව විශේෂත්වයක් තමයි මේගොල්ලෝ ගෑනු සත්තු පිරිමි සත්තු දිරණ වෙන්නේ වැලි වල තියෙන උෂ්ණත්වය. උෂ්ණත්වය ගොඩක් වැඩි නම් ගොඩක් ඉන්නේ ගෑනු සත්තු. උෂ්ණත්වය ගොඩක් අඩු නම් ගොඩක් ඉන්නේ පිරිමි සත්තු. ඒක වෙනස් වෙනවා මේ ඒක උෂ්ණත්වයක මේ වස්තේ. ඒක ගොඩක් උරගෙන කියන්නේ කිඹුරු සත්තු මේ වගේ තමයි. මාළු දැල්ලට අහු වෙලා මාළු කොටලා ප්ලාස්ටික් වගේ දේවල් ආරයට අරගෙන ඔය මුදි දෙකේක අරසයි එක එක තුවාල වෙච්ච කට්ටිය ඒ වගේ කට්ටිය තමයි මෙතන. අපි යාලා මෙතන තියාගෙන කරනවා යාලා. ඔව් මේවා ප්‍රතිකාර කරලා මේක සම්පූර්ණයෙන් සුවනට පස්සේ ආයෙ හොඳට දානවා. මෙතන නම් ඉන්නේ මෙහි පිටිච්ච සත්තු වගේක් මේක ඉන්නේ සාමාන්‍ය මාස 4ක් 5ක් වගේ මේගොල්ලෝ ඉපදෙන පොඩි පොඩි ඒ කියන්නේ ආබාධ ඩිෆෝමිටිස් තියෙනවා. ඒගොල්ලෝ අපි තියාගෙන ටික කාලයක් තමයි දාන්නේ. කාලයක් බලන මේගොල්ලෝ ඇස්පිරින් ටිකක් දුරවල පියාන කරන්න අපහසුයි. ඒ වගේ කට්ටිය මෙතන තියාගෙන බලලා තමයි දාන්නේ. එහාට ඇඟි ඉන්නේ ඔක්කොම අර වගේ අපිට හම් වෙච්ච කට්ටිය. අතන බලාගන්න පුළුවන් එතන ඉන්නේ ගොඩක්ම කොළ කැස් බෑවගෙන කට්ටිය. ඔයාලට බලාගන්න පුළුවන් අතන අර තරුණ කට්ටියක තමයි අර වගේ ලා පාටක් තියෙන්නේ. ඒගොල්ලෝ වර්ධනය වෙච්ච එක තමයි අර වගේ තද කොළ පාටක් හැදෙන්නේ. ඒකයි මම කොළ කැස් බෑව කියන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ මුද ඉන්නකොට සාමාන්‍යයෙන් ගොඩක්ම කන්නේ ශාකුණේ ආහාර. ඒතර මේ කාලයක් යනකොට මේ කාලා මේගොල්ලෝ කට්ට යටින් බැදෙනවා තෙල් කට්ටක් වගේ කොළ පාටට. ඒකෙන් තමයි යාගේ අර කොළ පාට ගතිය එන්නේ. පාට ඕන නම් මේගොල්ලෝ කට්ටෙන් අල්ලලා කියලා බලන්න පුළුවන්. මුළු අල්ලන්න බෑ සමහර කට්ටිය හප. වෙහෙල්ලු කපලා. කට්ටෙන් අල්ලන්නද? ඔලු අල්ලන්න එපා. හායි බබා. මෙයා වැල්ලි හැකි මේ අනුම සාමාන්‍යයෙන් ඔය අල්ලන්න බෑ. ප්ලාස්ටික් වගේ දේවල් කාලේ මේ ඉන්නේ මොකද අර ඒගොල්ලෝ මුදිවි ජෙනේෂ් ලක්ෂණයි. මල්ලි ඒගොල්ලෝ ප්ලාස්ටික් පොලිතින් වගේ දෙයක් දැක්කට පස්සේ එයාලා හරි අහිංසකයිනේ. ඔය විදිහට පාවි තමයි ඉන්නේ. ඒ අර ඒ ඉන්න විදියෙන්ද වල කෙස් කරන්නේ මෙහෙමයි ඒක වෙන්නේ. තමයි සාමාන්‍ය මේගොල්ලෝ වයස වගේ දේවල් අපි ගෙස් කරන්නේ මේගොල්ලෝ සයිස් එකේ පාට් වල සාරේ වගේ දේවල් ගන්නවා. මෙයාලා කසරීප කට්ටිය නේ. මෙයා මාළු දෙලට අහුල බේරෙනවා. එයා මොනි සම්පූර්ණ සුවේලා ඉන්නේ. සම්පූර්ණ සුවේලා ඉන්නේ. ඒක මෙයා වෙන තියලා දිනවා. මේ හෙල වෙන්නේ නැහැ නිකන් පාඩුවේ ඉන්නවනේ. මෙදින් ඒගොල්ලෝ පිටර දාන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ යන උඩින් සම්පූර්ණ ක්‍රියාවලිය. කන්සත ගොඩ පොඩි වල ඇවිල්ලා ගොඩක් ප්‍රාථමික කාලේ තමයි ඉන්නේ. ඇවිල්ලා වලක් කාරලා එකපාරට පිටර 100ක් 150ක් වගේ දාලා වල වහලා ඇවිල්ලා එයා ඉන්නකට යනවා. ඊට පස්සේ ආයි කවදාවත් එයා පිටරවත් ජාගේ පිටව බලන්නවත් නැහැ. මෙයාගේ අනිත්‍යංගයේ හයිය කට්ටක් නෙමෙයි මෙයාගේ සොෆ්ට් ෂෙල් එකක්. මොකද මේගොල්ලෝ ජීවත් වෙන්නේ ගැඹුරු මුහුදේ සාමාන්‍යයෙන් කිලෝමීටර් එකමාරක් විතර ගැඹුරු මුහුදට මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒතකොට වතුර වල තියෙන පීඩනයට ඔරොත්තු වෙන මෙයාගේ උඩු තෙරපුමට ෆ්ලෙක්සිබල් ෂෙල් එකක්. ඒක මෙයාට දාගෙන
දාර කැස් බෑව කියලා කියන්නේ. මෙයා ගොඩක් මොකද දුර්ලභයි සාමාන්‍යයෙන්. ගැඹුරු මුත් තමයි ඉන්නේ. අවුරුද්දට එකපාරක් වගේ දාන විතර ගන්න. අනිත් වර්ග සමානව අවුරුදු දෙපාරක් තුන්පාරක් එන්න. මෙහෙට ඇවිල්ලා තියෙනවද මෙයා? ඇවිල්ලා තියෙනවද? 10ක සයිස් වෙලා තියෙනවා. අර මම අතන පෙන්නුවා වගේ මෙහෙම පිළිලා ලොකු වෙච්ච කට්ටියක් තමයි ඉන්නේ. මේගොල්ලන්ගේ තර වගේ ආබාධ දීප කට්ටිය. පාඩ වෙනකොට මේගොල්ලෝ අනිත් දරට ටිකක් වෙනස්. මේගොල්ලෝ කට්ට ටිකක් පැතලි වෙනත් පීනන්න කරන්න පොඩ්ඩක් කියන්නේ අපහසුතා බැලන්ස් නැති ගතිය වගේ තියෙනවා. ඒ වගේ මෙතන 5-6 දෙනෙක් ඉන්නවා. මෙයාලා තියාගෙන ඉන්නේ පරීක්ෂණ කටයුතු සඳහා. මෙයාලා මුදල දාන්නේ නැහැ. මොකද අර මෙයාලා මුදල දැම්මොත් එන්නේ උනත් සවාගෙන ඉතින් chance එක ගොඩක් අඩු කරන්න පීනන්න කරන්න ගොඩක් අපහසුයි වගේ. දැන් මේගොල්ලෝ ඉක්මනින් මනිස්සත්තු වශයෙන් ඇල්ලත් පාඩු ඉන්නවා. ඒගොල්ලෝ රෙස් කරනකොට ඒ විදිහ තමයි. ෆොරස්ට් එකේ ඉන්නවනේ. උඩුව නන්න. හායි. හැමදේම පීන දෙහගේ නේද? මම පොඩ්ඩක් ඉන්නේ. ඔව්. දැන් ඉන්නේ අතන පොස්කොඩට වර්ග 5ම විතර දාන්නේ ලංකාවට. පොස්කොඩ, ඉඳුරුව, තංගල්ල, රැකව, පතිරාජ වගේ පොඩි ප්‍රදේශ ප්‍රමාණයක තමයි වර්ග 5ම විතර දාන්නේ. අනිත් තැන් වල වර්ග 2ක් 3ක් වගේ තමයි ඉන්නේ. එයාගේ උපතින්ම මේ අර කට නේද? මොකද ඒගොල්ලෝ ඉපදෙන්නේ ගොඩක් ජාන ප්‍රශ්න ඉඳලා ඒගොල්ලන් ඉතින් අනිත් තැන් වල ගොඩක් දුර්වලයි. මේගොල්ලෝ ස්පෙනීම ගොඩක් දුර්වලයි. මේගොල්ලෝ හැම ගොඩක් දුර්වලයි. ඒක තමයි මේගොල්ලන්ට අර ස්වභාවික පරිදි ජීවත් වෙන්න අමාරුයි. ජීවත් වෙන්න බෑ මේගොල්ලෝ. දැලක් දාලා වහලා තියන්නේ? දැලක් දාලා තියන්නේ? සමහර කට්ටිය මේවා අල්ලන්න හදනවා. ඒක මොකද මේවා අනිත් තැන් වල ගොඩක් අර සෙන්සිටිව් ඉන්න මේගොල්ලෝ ඉක්මනට අසනීප වෙන්න පුළුවන්. මෙතන ඉන්න එක්කෙනෙක් ඉන්නවා දැන් මෙයා අවුරුද්දක් විතර යනවා මෙයා මේ දවස්වල ගොඩක් අසනීපෙන් ඉන්නවා. මොකද අර ඒගොල්ලෝ අනිත් තැන් වල ඉක්මනට අර අසනීප වලට එන්න පුළුවන්. ඒගොල්ලෝ ජාන ප්‍රශ්න. මෙයාට කියන්නේ ඇලිගේටර් ගා කියලා. අර නූරුවේ වගේ වගේ ෆිල්මින් කිඹුලෙක් වගේ නෑ මාළුවෙක්. මෙයා මාංශභක්ෂක මාළුවෙක් වගේම විලෝපික මාළුවෙක්. මොකද වර්ග 5 විතර සයිස් තියෙන්නේ. මේ ලොකු මේක දාර කැස් බෑව කියන එක්කෙනාගේ. මේක පොළුගිරි කැස් බෑව. මේක බටු කැස් බෑව. මේක පොතු කැස් බෑව. මෙතන මේ දාලා තියෙන්නේ. මේ පොළ කැස් බෑව වගේ විතරේ සයිස් එක තමයි වර්ගවල ප්‍රමාණ තමයි වෙ තියෙන්නේ. මෙදිනිත් අර වගේ ඇකුම් මැදස්ථානය තමයි මෙදින්නේ අලුත් බිත්තර. ඒ කියන්නේ ඊයේ පෙරේදා තමල ඇතුළට ගිහින් නැහැ නේ. මේක අපි අර කන්දක් වගේ හදලා තියෙනවා. ඒගොල්ලෝ ලං වෙනකොට අර බලා ගන්න වගේ කන්දක් වගේ හදලා තියෙනවා. ඒක ලං වෙනකොට මේගොල්ලෝ මේවා ඔක්කොම බිත්තර කඩව ආපියව දැන් මේවා අස් කරලා තියෙනවා. ස්මල්ටිං වල දාන ඒවා. ඉතින් මේ පෙරේදා ඒවා මේ දැන් මේ තාම ටැග් කරලා නැත්තේ මේ ඊයේ. මේ ඉන්නේ දාර කැස් බෑවෙක්. ඇත්තටම දාර කැස් බෑවෙක් මෙච්චර සයිස් වෙනවා. වෙනවනේ. තමන්ගේ අත තිබ්බහම මෙච්චරයි. මෙන්න සයිස්. එයාගේ සාමාන්‍ය සයිස් එක. එයාගේ සාමාන්‍ය සයිස් එක. ගැඹුරු මුහුදේ ඉන්නේ යාළුවේ. ගැඹුරු මුහුද යාළුවා. ලොකුම එක්කන කැස් බෑවන්ගේ. අන්න අතන බෝලයක් තියෙනවා පේනවද? පේනවනේ. සුනාමි වෙලාවේ එතෙන්ට වතුර තිබිලා තියෙනවා. අන්න ඒක. උදේ යනවා. සැඩ වෙලා තියෙන මුහුද මගේ ඔරු කඳක් දිරාලා ඔරු කඳ දිරලා ලනු කැඩීලා ඒ නමුත් මුහුදු ආයුතු රැක ගන්න දී Oh my god. ලස්සනයි යන්නේ. ඒ වුණාට අද රැල්ල ගොඩක් වැඩි. මුහුද දරුණු වෙලා තියෙන්නේ අද. පේනවද? මුහුද අද දරුණු වෙලා. රැල්ල වැඩි. වාරකම් කාලේ. ඒ වුණාට ලස්සනයි. මේ පෙන ගොඩක් තියෙන්නේ මේ මඩත් එක්ක රැල්ල ගහපුවාම මඩ හින්දා තමයි ගොඩක් පෙනන්නේ. හැමෝටම පෙන ගොඩාක් තියෙනවා. හිම වැටිලා වගේ. ඔව් අනේ. ඒ වුණාට හිම නෙමෙයි. අතන පේනවද මීදුමක් වගේ අර? රැල්ලට ඒ දිගටම තියෙන පෙන. මුහුදු පෙන. මඩ සහ මේ පෙන එකතු වෙලා නිකන් සබන් පෙන වගේ හැදිලා තියෙනවා. හරි ලස්සනයි නිකන් හිම වැටිලා වගේ ලංකාවට. ලස්සනයි. මුහුද සැරයි. වහින්න වගේ. අපි යන්න. වහින්න වගේ එන්නේ අපිට යන්න වෙනවා.